ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් ලිපිකරුවා නාලිකාවට ඔයාලා ඔක්කොම බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අදත් ආවේ රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධව ඔයාලට පුංචි දැනුවත් කිරීමක් කරන්න. මොකද වැටුප් ගැන මීට කලිනුත් මගේ නාලිකාවේ ඔයාලට දැනුවත් කිරීමේ වීඩියෝස් මීට කලින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් කොච්චර ඉදිරිපත් කරත් මේ පිළිබඳව දැනුවත් වීම අඩු නිසා අදත් හිතුවා මේ වැටුප් පිළිබඳව වැටුප් පරිවර්තනය කරන්නේ කොහොමද, ඊට පස්සේ උසස් වීමකට නව පත්වීමක් දෙනකොට වැටුපක් පිහිටුවන්නේ කොහොමද, මෙන්න මේ ආදී කාරණා ඒ වගේම වැටුප් වර්ධක පිළිබඳව, ඊට පස්සේ වැඩ බැලීමේ දීමනාව, මෙන්න මේ වගේ දේවල් පිළිබඳව ටිකක් කතා කරන්න හිතුවා. රාජ්‍ය සේවයට ආපු හැමදෙනෙක්ම මේ වැටුප් පිළිබඳව දැනගෙන සිටීම වැදගත්. තමන් වැටුප් විෂය පිළිබඳව නෙවෙයි වෙන්න පුළුවන් මේ කාර්යාලයේ රාජකාරී කරන්නේ. නමුත් මොන දේ කරත් මොන තනතුරේ හිටියත් තමන්ගේ වැටුව පිළිබඳව දැනගෙන සිටීම වැදගත්. ඉතින් ඒ වගේම රාජ්‍ය සේවයේ නියැලී සිටින අය විතරක් නෙවෙයි අනිත් අයටත් වැදගත්. මොකද තමන්ගේ ගෙදර කෙනෙක් රාජ්‍ය සේවයේ ඉන්නවා නම් ඉතින් ඔහුගේ වැටුප පිළිබඳවත් ඔබටත් පුළුවන් දැනුවත් වීමක් වෙන්න. මේ ලැබෙන වැටුප හරිද නේද? ලැබෙන වැටුප හරි වැටුපක්ද ලැබෙන්නේ? මේ ලැබෙන දීමනා හරිද? කොහොමද මේ හැදිලා තියෙන්නේ කියලා ඔයාලටත් ගෙදර ඉඳගෙනම දැනුවත් වීම වෙන්න පුළුවන්. ඉතින් ඉස්සලාම් බලමු මෙන්න මේ වැටුප කියන වචනේ. මොකද වැටුප සැකසීම කියන්නේ ඇත්තටම කාර්යාලයක් ගත්තම බොහොම වගකීමෙන් යුතුව කරන්න ඕන රාජකාරියක්. ඉතින් මෙන්න මේ වැටුප් සැකසීමේ ක්‍රියාවලිය මනාව සිදු නොවීම නිසා සමහර රාජ්‍ය සේවකයන්ගේ වැටුප නිවැරදි වැටුපක් නොලැබීමේ තැන් තියෙනවා. සමහර තැන්වලින් වාර්තා වෙනවා සමහර ආයතන වලින්. ඒ වගේම තමන්ගේ වැටුපට වඩා අඩු වැටුපක් ලැබෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් සමහරලාට තමාට ලැබිය යුතු වැටුපට වඩා වැඩි වැටුපක් තමාන්ට ලැබෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක මේ වැටුප් සැකසීමේ ක්‍රියාවලිය සිදු කරන ඒකකේ මොනවා හරි අතපසුවීමක් නිසා සිදුවීමක්. ඉතින් ඒ නිසා මේවා හරියටම ඉගෙන ගන්න ඕන කොහොමද මේ වැටුප් සැකසීම කරන්න කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේ වැටුප කියන්නේ මොකක්ද කියලා. ඉතින් වැටුප කිව්වම අර්ථ නිරූපණ කරන්නේ අපිට ලැබෙන මූලික වැටුප. ඒ කියන්නේ අපිට තියෙනවානේ වැටුප. අපි මේ වැටුපත් එක්ක සම්බන්ධ වෙච්ච බොහෝ තැන් තියෙනවා. ග්‍රැටිවිටිය, ඊට පස්සේ OT, තව විවිධ දීමනා තියෙනවා. මෙන්න මේ හැම එකෙම අපිට නිර්ණායක දීලා තියෙනවා. වැටුපෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න, වැටුපෙන් මේ වගේ ප්‍රතිශතයක් ගෙවන්න කියලා. එතකොට අපිට වැටුප කියලා කිව්වම අපිට ගන්න වෙන්නෙම මූලික වැටුප. එතකොට වැටුප සමානයි මූලික වැටුපට. එතකොට මේ මූලික වැටුප නම් කිහිපයකින් හඳුන්වනවා. මූලික වැටුප කියනවා. එහෙම නැත්නම් ඒකාබද්ධ වැටුප කියනවා. එමත් නැත්නම් අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන බේසික් සැලරි එක. ඉතින් ඔන්න වැටුප කියලා ගත්තම මේක තමයි තියෙන්නේ. අර කිසිම දීමනාවක් නැතුව අපිට මූලික වැටුප විතරයි වැටුප විදියට ගන්න වෙන්නේ. එතකොට මොනවා හරි චක්‍රලේඛයක හරි මොනවා හරි වැටුපට අදාළ ලිපියක හරි කිසියම් වූ රජය විසින් නිකුත් කරන ඕනෑම ලිපියක වැටුප කියලා හඳුන්වලා තියෙනවා නම් ඒකෙන් කියන්නේ මෙන්න මේක තමයි මූලික වැටුප. එහෙම නැත්නම් ඒකාබද්ධ වැටුප, බේසික් සැලරි එක. සමහරු මේක වැටුප කියලා ගත්තම ගන්නවා වැටුප එක්ක ජීවන වියදම් දීමනාවත් ගන්නවා COL එක. නමුත් නෑ මේක ඇවිල්ලා දීමනාව. අපිට ෆික්ස් අලවන්ස් එකක් ලැබෙන. නමුත් ඒක මේකට අදාළ වෙන්නේ නෑ වැටුප කියන එකට. මේක තියෙන වෙනම දීමනාවක් විදියට. එතකොට අපි හැමතිස්සෙම බෑ සමහර චක්‍රලේඛවල ගන්න පුළුවන් වැටුපෙන් 120ක් දීමනාද සහිතව. අන්න ඒ වගේ ගැහුවොත් ලැබෙන ෆික්ස් අලවන්ස් හරි ඒවල කියලා විදියට. එක්ක ෆික්ස් අලවන්ස් නැත්නම් ලැබෙන සියලුම දීමනා සමග වැටුප. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මෙතන කියන්නේ මොකක්ද කියන එක. නැත්නම් වැටුප කියන වචනේ විතරක් තියෙනවා නම් අපි හැමතිස්සෙම ගන්නෙ මූලික වැටුප. එහෙම නැත්නම් ඒකාබද්ධ වැටුප. එහෙම නැත්නම් බේසික් සැලරි එක කියන එක. හොඳයි ඊට පස්සේ මේ වැටුප කියන වචනේත් එක්කම එන තවත් එකක් තමයි පඩිනඩි කියන එක. එන්න මේ පඩිනඩි කියන්නේ මොකද්ද? පඩිනඩි කියන්නේ වැටුප සහ වැටුපත් එක්ක ගෙවන
ස්ථිර දීමනාටික. මේ පඩි නඩි කියලා කියන්නේ වැටුප සහ වැටුප සමග ගෙවනු ලබන අනුමත දීමනා සියල්ල. එතකොට අපේ සැලරි එක ගත්තම බේසික් එක තියෙනවා නේද? බේසික් සැලරි එක තියෙනවා. ඊට පස්සේ cost of living එක තියෙනවා. ජීවන වියදම් දීමනාව. ඊට අමතරව අපිට දෙනවා නම් fuel එකක් දෙන්න පුළුවන්. fuel ඊට පස්සේ ටෙලිෆෝන් දුරකථන දීමනා දෙන්න පුළුවන්. ඊට පස්සේ active allowance එකක් දෙන්න පුළුවන්. ඔය ආදී විවිධ දීමනා තියෙන පුළුවන්. මෙන්න මේ සියලු දීමනාවන්ගේ එකතුවට තමයි අපි කියන්නේ පඩි නඩි කියලා. එහෙම නැත්නම් අපි අපේ pay sheet එක අපිට නෝ මේක gross එක විදියට gross salary විදියට pay sheet එක එනවා. එතකොට pay sheet එකේ gross එක විදියට එන්නේ basic එක COL එක සහ අනුමත අනිත් සියලුම දීමනා ටික. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට වැටුප කියන්නේ එකක්, පඩි නඩි කියන්නේ එකක්. එතකොට gross salary එක හැම සමහර තැන්වල අපි දැකලා තියෙනවා සමහර දේවල් ගෙවෙද්දී සියලුම දීමනා සහිතව ගන්නවා මේ salary කියන වචනයට. නමුත් gross salary එක ගන්න පුළුවන් තැන්වල විතරයි ගන්නවා. ඒක කොහරි කියලා තියෙනවා නම් මේ අනුමත දීමනත් සහිතව කියලා තියෙනවා නම් අන්න gross එක ගත්තට කමක් නැහැ. එහෙම නැත්නම් ගන්න වෙන්නේ basic එක විතරයි. ඉන් පස්සේ තව එකක් තමයි ගාස්තු කියන එක. මේ ගාස්තු වලට අයිති වෙන්නේ මෙන්න මේ වැටුපටේ හම්බ වෙන ගාස්තු වලට අයත් වෙන්නේ වැටුපට හම්බ වෙන අනුමත දීමනා හැර අනිත් දේවල්. උපදේශන සේවා, ඊට පස්සේ පර්යේෂණ දීමනා, ඊට පස්සේ ගමන් වියදම් දීමනා, සංයුක්ත දීමනා, මේ විදිහට විවිධ දේවල් තියෙනවනේ මේ අපි ගාස්තු විදියට අය කරන ඒවා ගාස්තු විදියට. එතකොට මේවා අනුමත එතකොට මේවා මේ අපිට pay slip එකට එහෙම නැත්නම් pay sheet එකට එන දීමනා නෙවෙයි, වෙනත් ආකාරවල විවිධ අවස්ථාවල ඒ අවස්ථාවේ හැටියට අපිට ලබාගෙන දෙන දීමනා තියෙනවා. ඒවා අපි ගාස්තු විදියට තමයි ගන්නෙ. අන්න එතෙන්දී උපදේශන දීමනා විදියට එන්න පුළුවන්. එහෙම නැත්නම් ගමන් වියදම් විදියට එන්න පුළුවන්. මේ වගේ මේ ආදී විදියට එන අර අනුමත දීමනා වලට පරිබාහිරව ලැබෙන දීමනා සෙට් එක තමයි අපි ගාස්තු විදියට අය කරන්නේ. රයිට්, අපි එතකොට බලමු කොහොමද දැන් අපි රාජ්‍ය සේවයට අලුතින් එනකොට අලුත් පත්වීමක් ලබනකොට අපේ මූලික වැටුප එහෙම අපේ මුලින්ම හම්බෙන වැටුප මොකක්ද කියන එක. අපි මුලින්ම පත්වීමක් ලැබිලා අපිට පත්වීම් ලිපියක් හම්බුනම අපිට ලැබෙන වැටුප් පරිමාණයක්. ඒ වැටුප් පරිමාණය මෙන්න මේ විදිහට තියෙනවා. මෙතන ඉලක්කමක් තියෙනවා. උදාහරණයක් ඉදිරි ගත්තොත් 25000යි 10 වැඩි කිරීම 120, 10 වැඩි කිරීම 140, ඔය විදිහට ගිහිල්ලා මෙතනින් ආපු තියෙන මේ අන්තිම හරියෙන් 75000. එතකොට මේක තමයි සාමාන්‍ය වැටුප පරිමාණය. මම මේ උදාහරණයක් කිව්වේ. සෑම කෙනෙක්ගේම තත්වීම් ලිපියේ මෙන්න මේ විදිහට වැටුප් පරිමාණයක් තියෙනවා Tamanට ලැබෙන්නේ. එතකොට මේක තමයි ආරම්භක වැටුප. ඊට පස්සේ මේ මොනවද? මේවා තමයි අපිට හිමි වෙන වැටුප් වර්ධක. මේක අපි සාමාන්‍යයෙන් 2 එකෙන් ආවනම් 2 එකේදී මෙච්චරයි, ක්ලාස් 1 වලදී මෙච්චරයි. ඒ කියන්නේ ආරම්භක වැටුප. ඊට පස්සේ අවුරුදු 10ක් 120 ගානේ එකතු වෙනවා වැටුපට. මෙහෙම 2024 දී 25000යි 2025 දී 25120යි. මෙන්න මේ විදිහට තමයි එහෙම අවුරුදු 10ක් හම්බ වෙනවා. ඒ අවුරුදු 10 වුණාට පස්සේ අපි යනවා ක්ලාස් 1 වලට. ඊට පස්සේ 140 ගානේ තමයි එතන තියෙන බේසික් එකට 140ක් එකතු වෙලා තමයි වැටුප් සැකසෙන්නේ. අපි ඒක ඉස්සරහදී කතා කරමු කොහොමද වෙන්නේ කියලා. මේ වගේ වැටුප් පරිමාණයක් ආවම ඇත්තටම අපි දන්නේ මේ වගේ වැටුප් පරිමාණයක් අපිට කියව ගන්න තේරෙන්නේ නැහැ මේ මොකක්ද කියලා නේද? අපි මුලින්ම රාජ්‍ය සේවයට ගියාට පස්සේ අපිට මේ වැටුප් පරිමාණය ලැබුණාට පස්සේ පත්වීම් ලිපියේ එතකොට අපේ වැටුප මොකක්ද කියලා අපිට එකපාරට හිතා ගන්න බෑ. මොකද 25000ක් දාලා දෙනවා ආපු 10 වැඩි කිරීම 120යි 10 වැඩි කිරීම 140යි ඊට පස්සේ කොනේම ආපහු ලොකු ගාණක් තියෙනවා මේ 25000 වැඩි. එතන අපිට හිතා ගන්න බෑ අපිට ලැබෙන්නේ මේ වැටුපද එහෙම කියලා. නමුත් නෑ
මේක තමයි ආරම්භක වැටුපය. Taman ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් ආයි අපි දාමු 160ක් දාලා 75000. නොම හිතන්නකෝ සාමාන්‍යයෙන් PL 1 වල එකක් කියලා හිතා ගන්නකො සාමාන්‍ය අර්ථකථනයක් කරගන්න උදාහරණයක් විදිහට. එතකොට මේක ආරම්භක වැටුප. එතකොට තුන්වෙනි ශ්‍රේණියේ පත්වීම ලැබීමෙන් සිටියේදී අවුරුදු 10ක් යනකම් මෙන්න මේ විදිහට වැටුප් වර්ධක 120 ගාන එකතු වෙනවා. ඊට පස්සේ මේක දෙවෙනි ශ්‍රේණියේ 145 ගානේ 10ක් හිමි වෙනවා. ඊට පස්සේ මේක 160 ගානේ 5ක් එකතු වෙලා අන්තිමට විශ්‍රාමයක්දී අවසන් වරට ලබන්නේ මෙන්න මේ 75000 කියන වැටුප. එතකොට මේක වෙනස් වෙනවා. මොකද මේ සැරින් සැරේ වැටුප් සංශෝධන වෙනකොට තමන්ගේ බේසික් එක වැඩි වෙනකොට එතකොට මේ පරිමාණ මේවා ඉදිරියේදී ඊට පස්සේ සංශෝධනය වෙනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි පත්වීම් ලිපියක වැටුප ගණන පත්වීම් ලිපියක අපිට වැටුප් පරිමාණය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වැටුප් පරිමාණයදී අපි මුලින්ම රජයේ සේවයේ පත්වීමක් ලැබලා එනවනම් අපිට හිමි වෙන්නේ. ඒ කියන්නේ අපි වෙන කොහෙවත් ජොබ් කරලත් නැහැ. අපි මුලින්ම තරංග විභාගයකින් එක්කෝ එහෙම නැත්නම් වෙනම දේශපාලනයේ හරහා වෙන්න පුළුවන් කොහොම හරි වෙන තැනක අපි රස්සාවක් කරලා අපි අලුතෙන්ම යන රාජ්‍ය සේවයට. අනේ අලුතෙන්ම රාජ්‍ය සේවයට යනකොට අපි එතකොට විවෘත බඳවා ගැනීමක් විදියට තමයි අපි ගන්නේ. එතකොට ඒක විවෘත බඳවා ගැනීමක්. එතකොට මේ විවෘත බඳවා ගැනීමකදී අපිට මුලින්ම හිමි වෙනවා ඒ අදාළ ස්කේල් එකේ ආරම්භක වැටුප. අපිට හිමි වෙන්නේ අපිට අර පත්වීම් ලිපියේ තියෙන මුලින්ම තියෙනවා නේද? අන්න ඒක තමයි අපිට හිමි වෙන්නේ. නමුත් අපි රාජ්‍ය සේවයේ අපි ඉන්න ගමන් අපි සමහරවිට අපේම ආයතනය වෙන්න පුළුවන්. අපි ඉන්න ආයතනයේ අපි තව තැනකට ඉල්ලුම් කරන්න පුළුවන්. අපි තවත් තැනකට ඉල්ලුම් කරන්න පුළුවන් අපිට වැඩි ඉහළ තනතුරකට. අන්න එතෙන්දී. එතකොට ඒක අභ්‍යන්තර බඳවා ගැනීමක් වෙනවා. එක්කෝ අපි අලුත් පත්වීමකට ඉල්ලුම් කරන එහෙම අපිට උසස් වීමක් ලැබෙනවා. මෙන්න මේ අලුත් අපි මෙන්න මේ අභ්‍යන්තර බඳවා ගැනීමකදී අලුත්ෙන් තනතුරකට අපි ඉල්ලුම් කරලා ගියත් ඒකත් අපි ගණන් ගන්නේ උසස් වීමක් විදියට. උසස් වීමක් විදියට තමයි ඒකත් ගණන් ගන්නේ. එතකොට ඒ උසස් වීමේදී ඒක අලුත් පත්වීමක් වුණත් මේක අභ්‍යන්තර පත්වීමක්. මොකද අපි එක තනතුරක ඉන්න ගමන් තමයි තවත් තනතුරකට අපි ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒක උසස් වීමක් කියලා ගන්නවා. ඒතර උසස් වීමකදී අන්න ඒ තනතුර දැන් ඔයා හිතන්නකෝ මෙයා හිටියේ කළමනාකරන මෙයා හිටියේ මෙයා PL1 වල හිටියා කියන්නකෝ කාර්යාලකාර සහායක. මෙයා හිටියේ PL1 වල කාර්යාලකාර සහායක. එතකොට මෙයා උසස් වීමක් ලබනවා. ඒ කියන්නේ ගන්න නැත්නම් මෙයා අලුත් පත්වීමක් ගන්නවා යම්කිසි විභාගයකින් සමත් වීම නිසා කළමනාකරන සහකාර. එතකොට MA 1 2 කියන කැටගරි එකට යනවා. අනේ එතකොට මේක අලුත් පත්වීමක් තමයි. එතකොට මෙයාට මොකද මේ අලුතෙන්ම මේ පත්වීම දෙන්නේ කළමනාකරන සහකාරවරයෙක් විදියට. හැබැයි මෙයා ඉන්න ගමන් අභ්‍යන්තර බඳවා ගැනීමක් විදියට. එතකොට මෙයාට මේක උසස් වීමක්. අන්න එතකොට යාට වැටුප් පරිමාණය එද්දි යාට දෙන්නේ මෙතන තියෙන ගාන නෙවෙයි. යා ලැබමින් සිටි වැටුප සහ අලුත් තනතුරේ කියන්නේ MA12 වල MA12 වල යාට ගැළපෙන වැටුප් පියවරක තැබිය යුතුයි. ඒ තබන ආකාර කිහිපයක් තියෙනවා. අපි කතා කරමු කොහොමද එහෙම කරන්න කියලා. ඔයාලට පැහැදිලි ඇති විවෘත බඳවා ගැනීම කියන්නේ පිටින් අලුතෙන්ම බඳවා ගැනීමකදී අනිවාර්යයෙන්ම වැටුප් පරිමාණය මූලික වැටුප පරිමාණය ආරම්භක වැටුප තමයි හිමි වෙන්නේ මුලින්ම වැටුප විදියට. ඊට පස්සේ අභ්‍යන්තර බඳවා ගැනීමකදී අලුතෙන් තනතුරකට ගියත් ඒකත් උසස් වීමක්. එතෙන්දී ඒ උසස් වීමක් විදියට තමයි
එතකොට මේක නෙවෙයි හිමි ගන්නෙ. ඊට පස්සේ අපි මෙන්න මේ තනතුරේ ලැබෙමින් සිටි x කියන වැටුප මෙන්න මේ තනතුරට ගැළපෙන MA12 වල ගැළපෙන තැනකට අපි ගෙනහිල්ලා තියන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මීට වැඩිය මේක වැඩි වටිනාකම රුපියල් වටිනාකමින් වැඩි. අපි බලමු එතකොට මේ උසස් වීමකදී කොහොමද වැටුප පිහිටුවන්නේ කියලා. හොඳයි අපි උදාහරණයක් අරගෙනම අපි සාකච්ඡා කරමු. මෙන්න මේ x කියන පුද්ගලයා. මෙයා ඉන්නේ PL1 කියන කාණ්ඩේ. ඒ කියන්නේ එතකොට මෙයා එක්කෝ කාර්යාල කාර්ය සහායක ඒ වගේ කෙනෙක්. නමුත් එයා යම්කිසි ඔහුගේ සුදුසුකම් අනුව විභාගයක් සමත් වීම නිසා එයාට අලුත් පත්වීමක් ලැබෙනවා MA12 වල. ඒ කියන්නේ කළමනාකරණ සහකාරවල. ඔන්න x කියන පුද්ගලයා හිටියේ PL1 වල. දැන් මෙයාට MA12 වල පත්වීමක් ලැබෙනවා. අපි බලමු යාටද එතකොට කොහොමද මෙන්න මේ කියන අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ වැටුප එයාගේ පරිවර්තනය වෙන්නේ කියලා. එතකොට x කියන කෙනා මෙන්න මේ PL1 එකේ හිටියේ අපි උපකල්පනය කරමු 25000 කියන 25000ක වැටුපක් ලැබෙමින් තමයි මේ x කියන පුද්ගලයා PL1 ග්‍රේඩ් එකේ හිටියේ. නමුත් එයා දැන් MA12 වලට පත්වීමක් ලැබෙනකොට අපි කොහොමද මෙයාට දැන් MA1 වල හිතන්නකෝ MA1 වල වැටුප් පරිමාණයේ ආරම්භක වැටුපේ මෙයාව තියන්න බෑ. එතකොට අපි කොහොමද මේක තියන්නේ කියලා බලමු. මෙතෙන්දී MA12 තියෙන ග්‍රේඩ් එකේ සාමාන්‍යයෙන් අපි එතෙන්ට ගියාම අපි හිතමු මෙන්න මේ PL1 වල ඉන්න අපේ මෙන්න මේ x කියන පුද්ගලයා රුපියල් 26250ක වැටුපක් ලැබෙමින් තමයි සිටියේ. ඉතින් මෙතෙන්දී එයාට හම්බ වෙනවා MA12 කියන ග්‍රේඩ් එකේ කළමනාකරණ සහකාර තනතුරක්. අන්න එතෙන්දී අපි දැන් මෙයා අභ්‍යන්තර පත්වීමක් වෙනවා. එතකොට මේක මෙයා ඒ ආයතනෙම සේවය කර ඉන්න ගමන් තමයි MA12 වලට ඉල්ලුම් කරලා ඒ විභාග ලියලා පාස් වෙන්නේ. එතකොට මෙයා අභ්‍යන්තර පත්වීම නිසා මේක උසස් වීමක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට අපිට අර MA12 කියන එකේ ආරම්භක වැටුපේ අපිට මෙයාව තියන්න බෑ. එතකොට අපි තියන්න වෙන්නේ මෙන්න 26250. මෙතෙන්දී 26250 කියන එකක් මේ පැත්තේ නෑ. MA12 වල නෑ. නමුත් 26000 තියෙනවා 26500 තියෙනවා. එතෙන්දී ආයතන සංග්‍රහය කියනවා මෙන්න මේ පියවරවල් අතරට වැටෙනවා නම්. එතකොට 26250 වැටෙන්නේ මෙන්න මේ දෙන්නගේ අතරට වැටෙනවා නම් එතෙන්දී ආසන්න ඉහළ පියවරේ තියන්න කියලා. එහෙනම් මෙයාගේ වැටුප විදියට අපිට පිහිටවන්න වෙන්නේ 26500යි. 26500ක වැටුපෙන් තමයි අපිට පිහිටුවන්න වෙන්නේ. එතකොට එයාගේ පියවර 1 2 3 වෙනි පියවරේ ඉඳලා තමයි පිහිටුවන්න වෙන්නේ. මෙයාගේ වැටුප ලැබමින් සිටි වැටුප 26500යි. එහෙම වුණා නම් එතකොට එහෙනම් අපිට මේකට මේක අනුරූපී වෙනවා. මෙතනත් 26500 තියෙනවා. මෙතනත් 26500 තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙතන ඉන්න කෙනා උසස් වීමක් නේ යන්නේ. එතකොට 26500 ඉන්න කෙනා මේකෙත්වත් ගියාම 26500ක තියන්නේ නැහැ. අන්න එතකොට මෙන්න මේ දෙක පියවරයන් දෙක අනුරූපී වෙනවා නම් අපි අනිවාර්යෙන් කරන්න ඕන ආයතන සංග්‍රහය අනුව ඒත් ඊට ඉහළ වැටුප් පියවරේ තබන්න ඕනේ. එහෙනම් එතකොට 27000යි 27000ක වැටුපේ තමයි අපි යාව තියන්න ඕන. වාට පැහැදිලි ඇති ඒ කිව්ව කාරණා දෙක. මේ කලින් සිටි තනතුරේ වැටුප මේ දෙකෙන් මේ අතරට වැටෙනවා නම් කලින් සිටි තනතුරේ වැටුප අලුත් තනතුරේ වැටුප් පියවරල් අතරට ගන්නවා නම් මෙතන අපි 26250 කියලා තිබුණා නම් මෙන්න මේ දෙක අතර වැටෙන. එතකොට
අපි තියන්නේ 26500. නමුත් කලින් සිටි තනතුරට සමාන නම් අනුරූපී නම් අපි තියන්නේ ඊට ආසන්න ඉහළ තනතුර. ඒ කියන්නේ ඊට ආසන්න ඉහළ පියවරේ තියන්නේ. එතකොට මේකේ 27000ට තමයි මේ වෙලාවේ ආව වැටුපේ පිහිටවන්න වෙන්නේ. තවත් වෙන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? මෙයා කලින් සිටි තනතුරේ වැටුප. ඒ කියන්නේ PL1 වල වැටුප මේ MA12 වල ආරම්භක වැටුපට වැඩිය අඩු වෙනවා නම් අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. MA12 වල ආරම්භක වැටුප 24950යි. නමුත් මෙයා අවසන් වාර ලබන්නේ මේ PL1 වලදී 24500. එතකොට මෙතන 24500 මෙතන 24950. එතකොට 450කින් මේක අඩුයි. එහෙනම් මෙතන ආරම්භක වැටුපටත් වැඩිය මෙයා ලැබමින් සිටි වැටුප අඩු නම් අපි මෙයාව මෙන්න මේකේ තමයි තියන්න ඕන. ආරම්භක වැටුප කියන්න ඕන 24950 තමයි. එහෙම අවස්ථාවක් ආවොත් තියන්න වෙන්නේ. පිළිබඳව ආයතන සංග්‍රහය තියෙනවා. ආයතන සංග්‍රහයේ 7 වෙනි පරිච්ඡේදයේ මේ සම්බන්ධව වැටුප් සම්බන්ධව සියලු කාරණා වැටුප් සම්බන්ධව සියලු කරුණු කාරණා තියෙනවාට බලන්න පුළුවන්. මොකද ආයතන සංග්‍රහය කියන්නේ ලොකු පොතක්. ඒ නිසා සමහරව ඔක කියවන්න ටිකක් කම්මැලි. නමුත් දැන් ඒක ලොකු කතන්දරයක් නෙවෙයි. මොකද දැන් ඒක භාගත කිරීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා අපිට කියවන්න පුළුවන්. අපිට PDF ෆයිල් එකක් විදියට ඒක භාගත කරන්න. එහෙම නැත්නම් ඔන්ලයින් කියවන්න පුළුවන්, ඔන්ලයින් බලන්න පුළුවන්. ඒ නිසා ආයතන සංග්‍රහය 7 වෙනි පරිච්ඡේදයට ගියා නම් මේ සම්බන්ධව වැඩි දුර විස්තර ඔයාට හොයලා දැනගන්න පුළුවන්. ඉතින් දැනට මතක තියාගන්න මේ අවසාන එක අපි අලුතෙන් ලැබපු තනතුරේ ආරම්භක වැටුපට වැඩිය කලින් ලබා සිටි වැටුප් පියවර රුපියල් ලගෙන් අඩු නම් අපි එයාව මෙතන තියන්නේ ආරම්භක වැටුපේ. අපි ඊළඟට බලමු මාසයක කොටසක් සඳහා කොහොමද වැටුප් ගණනය කිරීම කරන්න කියලා. සාමාන්‍යයෙන් මාසයක කොටසක වැටුප් ගණනය කිරීමට අපිට සිදු වෙනවා. මොකද හැමෝම පත්වීම ලබලා එන්නේ මාසේ පළවෙනි දවසේ නෙවෙයි. සමහරු 10 වෙනිදා වෙන්න පුළුවන්, සමහරු 15 වෙනිදා වෙන්න පුළුවන්. මේ විදිහට මාසේ විවිධ දිනයන්හි පත්වීම ලබලා එහෙම නැත්නම් වැඩ බාර ගන්න පුළුවන්. පළවෙනිදා පත්වීම ලැබුණත් මොනවා හරි කාරණාවක් නිසා වැඩ බාරගන්නේ 4 වෙනිදා එහෙම නැත්නම් 10 වෙනිදා ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට එයාගේ සේවය පිහිටුවන දිනය වෙන්නේ එයා වැඩ බාරගත්තු දිනේ. එතකොට අපි මේ මාසෙට එයාගේ වැටුප් සකස් කරන්න ඕනේ එයා වැඩ බාරගත්තු දිනේ සිට. එතකොට අපිට දින ගානකට තමයි වැටුප සකස් කරන්න වෙන්නේ. අන්න ඒ විදිහට දින ගානට වැටුප සකස් කරද්දී අපි හැමතිස්සෙම ඒක අදාළ මාසයේ තියෙන දින ගානින් තමයි බෙදන්න ඕන. හුඟක් වෙලාවට ආයතනවල බෙදන්නේ වැටුප 30න් බෙදලා අදාළ දින ගානෙන් වැඩි කරනවා. නමුත් ඒක වැරදි. අපිට ඒ අදාළ සේවකයා රාජකාරියට පැමිණෙන ඒ මාසේ අපි අනිවාර්යෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ජනවාරි නම් දවස් 31ක් තියෙනවා. ඊට පස්සේ පෙබරවාරි නම් පෙබරවාරි 28ක් තියෙනවා, 29ක් තියෙනවා. එතකොට ඒක ඒ අදාළ අවුරුද්ද බලන්න ඕන. අධික අවුරුද්දක්ද නැද්ද කියන එක ඒකත් බලන්න ඕන. එහෙම නැත්නම් අප්‍රේල් ගත්තම 30ක් තියෙනවා. ඔය විදිහට ඒ අදාළ මාසේ දින ගාන ගැන සැලකිලිමත් වෙන්න ඕන. එතකොට උදාහරණයක් ගමු කොහොමද මාසයක කොටසකට වැටුප සකස් කරනකොට කොහොමද කරන්න කියලා. රයිට් අපි බලමු මෙන්න මේ X කියන පුද්ගලයා අලුතෙන් පත්වීමක් අරගෙන එන්නේ 2024 10 වෙනි මාසේ 5 වෙනිදා තමයි එයා වැඩ බාර ගන්න. එතකොට එයාගේ පත්වීම දිනය වෙන්නේ 10 වෙනි මාසේ පාරුට හම්බෙන්නේ මූලික වැටුප 30000යි. එතකොට මේක අපි බලන්න ඕන දවස් 30 ඉස්සෙල්ලාම බලන්න 10 වෙනි මාසය කියන්නේ දවස් කීයක මාසයක්ද 10 වෙනි මාසය කියන්නේ දින 31ක මාසයක්. එතකොට එයා මේ මාසේ දින කීයකට යාට වැටුප හිමි වෙනවද? එතකොට පළවෙනිදාව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. යාට දවස් 31කටම වැටුප හිමි වෙනවා. මේ 30000 කියන වැටුප හිමි වෙනවා. නමුත් එයා වැඩට අවිල්ල තියෙන්නේ 5 වෙනිදා. එතකොට දින 4ක්
ගියාට පස්සේ තමයි ඔක්තෝබර් මාසෙන් දින 4ක් ගියාට පස්සේ තමයි වැඩට ඇවිල්ලා දෙන්නේ. එහෙනම් අපි යා වැඩ කරපු සහ වැටුප් ගෙවිය යුතු දින ගණන හොයන්න 31කින් අඩු කරනවා 4ක්. එතකොට 27යි එතන උත්තරේ. එහෙනම් අපි දින 27කට තමයි යාගේ වැටුප හදන්න ඕනේ. එතකොට කරන්න ඕන යාට හිමි වැටුප සාමාන්‍යයෙන් යාට මාසිකව හිමි වෙන මූලික වැටුප බෙදනවා මාසේ දින ගාණෙන්. එතකොට මේ ඔක්තෝබර් මාසේ නිසා දින 30ක් තියෙන දා දින 31කින් බෙදලා යාට වැටුප් ගෙවිය යුතු දින ගාන 27න් වැඩි කරාම මෙන්න මේ උත්තරය එනවා. මෙන්න මේ විදිහට තමයි වැටුප් මාසක කොටසකට මාසෙන් දින ගානකට වැටුප් සකස් කරනකොට අපි හදන්නේ. මේක නෝපේ කරනකොටත් එහෙමයි. නෝපේ ගණන් බැලීමේදීත් මෙන්න මේ විදිහට තමයි ගන්න ඕනේ. අදාළ මාසේ තියෙන දින ගාන අනුව තමයි බෙදන්න ඕන. නැත්නම් බොහෝ ආයතනවල කරන්නේ 30න් බෙදලා අදාළ දින ගානින් වැඩි කරන එක. නමුත් කල යුත්තේ අදාළ මාසෙට තියෙන දින ගානෙන් ඒ අදාළ සැලරි එක බෙදලා දින ගානෙන් වැඩි කරන්න ඕන. ඒ වැඩි කරලා එන උත්තරය තමයි අපි ගන්න ඕන. නෝපේ නම් නෝපේ කපන්න. එහෙම නැත්නම් මේක බේසික් සැලරි එක විදිහට දාන්න. ඔන්න ඔය විදිහට තමයි මාසක කොටසකට එහෙම නැත්නම් දින ගානකට වැටුප් සැකසීමේදී අපි හදන්නේ. අපි ඊට පස්සේ බලමු උසස් වීමකදී වැටුප් පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. මෙතෙන්දී උසස් වීම කියලා අදහස් කරන්නේ අපි තුන්වෙනි ශ්‍රේණියෙන් දෙවෙනි ශ්‍රේණියට උසස් වෙනවා. දෙවෙනි ශ්‍රේණියෙන් පළවෙනි ශ්‍රේණියට උසස් වෙනවා. මෙන්න මේ වගේ උසස් වීමකදී අපි කොහොමද වැටුප් පරිවර්තනය කරන්නේ, කොහොමද නියම පියවරේ එම උසස් වෙන පුද්ගලයාගේ වැටුප තියන්නේ කියලා. අපි කලින් කතා කරේ අපි අලුතෙන් පත්වීමක් ලබාගෙන එනකොට අපි කොහොමද වැටුපේ පිහිටුවන්නේ කියලා. ඒ කියන්නේ අභ්‍යන්තර නම් කොහොමද, බාහිරින් නම් කොහොමද. එතෙන්දී වගේම කළ යුතු ආකාර කීපයක් ආයතන සංග්‍රහයේ අපිට කියලා තියෙනවා. අපි බලමු එකින් එක කොහොමද ඒක කරන්නේ කියලා. අපි උදාහරණයක් අරගෙනම කතා කරමු කොහොමද කරන්නේ කියලා. අපි බලමු අපි උදාහරණයක් විදියට PL 1 වල grade 3 සහ grade 2 කියන කැටගරි දෙක අරගෙන බලමු. දැන් යම් කිසි කෙනෙක් PL1 වල grade 3 වල ඉඳලා 2 වලට උසස් වීමක් ලබනවා. අනේ උසස් වීමක් ලබද්දී අපි කොහොමද මේ වැටුප් පියවරක තියන්නේ කියලා. අපි උපකල්පනය කරමු. මෙතන මෙයා ඉන්නේ, මෙයාගේ මෙතන ආරම්භක වැටුප 25000න් පටන් ගන්න. මෙහෙම ඇවිල්ලා මෙයා දැන් ඉන්නේ 28750 කියන වැටුපේ තමයි ඔන්න ඉන්නේ. දැන් එයා උසස් වීමක් දැන් ලබන්න හදන්නේ. දෙවනි ශ්‍රේණියට එන්න හදන්නේ. දෙවනි ශ්‍රේණියේ ආරම්භක වැටුප වෙන්නේ. එතකොට අපි උපකල්පනය කරමු. ඔය විදිහට අපි උපකල්පනය කරමු මේ වගේ වැටුප පියවර ටිකක් තියෙනවා කියලා. දැන් මෙයාව අපි දෙවන ශ්‍රේණියට උසස් කරන්න ඕන. එතකොට මෙයා දැන් ලබමින් සිටින වැටුප තමයි 28750 කියන එක. නමුත් මෙතන 28750ක් නෑ. 28000 තියෙනවා, 28500 තියෙනවා. ඊට පස්සේ 29000 තියෙනවා. එතකොට මෙයාව අනිවාර්යයෙන් මෙතනින් පස්සේ එක තමයි තියන්න වෙන්නේ. මෙයා ඉන්නේ මෙන්න මේ 28500යි 29000යි කියන පියවරවල් දෙක අතරමැද. එතකොට ආයතන සංග්‍රහයේ කියන විදිහට මෙයා මෙන්න මේ වැටුප් පියවරල් දෙක අතරකට වැටෙනවා නම් මෙයා 28750 ඉන්නේ. මෙයා ඉන්නේ 28500යි 29000යි අතර තමයි වැටෙන්නේ දෙවෙනි ශ්‍රේණියේදී. එතෙන්දී ආයතන සංග්‍රහය කියන විදිහට මෙයා දැන් අතර ඉන්න නිසා මෙයා මේකේ තියලා ඊළඟ ඉහළ පියවරේ තියලා තවත් අතිරේක වැටුප් වර්ධකයකුත් ලබා දෙනවා. එතකොට මෙයාගේ ඇත්තටම උසස් වීමේදී අපි පිළිහිටවන මෙයාව 29500 කියන වැටුප් පියවරේ තමයි පිළිහිටවන්නේ. ඔයාලට නැවතත් පැහැදිලි කරලා දෙන්නම්. දැන් PL1 grade 3 ඉන්න කෙනා PL1 වලම grade 2 වලට උසස් වීමක් ලබනවා. ඒ අවසාන වරට 28750යි ලැබෙමින් සිටිනේ. නමුත් එතන 28750ක පියවරක් නැහැ යාට අනුරූපී වෙන්න. එතකොට මෙයා ඉන්නේ මෙන්න 28500 සහ 29000 කියන පියවරල් දෙක අතරට තමයි ගන්නේ. අන්න ඒ වගේ වෙලාවක අතරට වැටෙනවා නම් අපි කරන්නේ ඊට ඉහළ පියවරේ තියනවා. එතකොට
ඉහළ පියවර කියන්නේ 29000. පියවරේ තියලා තවත් අතිරේක වැටුප් වර්ධකයක් ලබා දෙනවා. එතකොට 29500ක වැටුපේ තමයි උසස් වීමේදී පිහිටවන්නේ. දැන් අපි හිතමු සමහර වෙලාවට දැන් මෙතන තිබුණේ මෙතන 28500 නේ මම ලිව්වේ. අපි මේක බලමු මෙයාට අනුරූපී විදියට ආවොත් කොහොමද වෙන්නේ කියලා. එතන 28000යි. එතන අපි දාමු 28750යි. 29000යි. 30500 අපි ඔම උපකල්පනය කරමු. එතකොට 28750යි. මෙන්න මෙතනත් තියෙනවා 28750ක්. ඔන්න grade 2 වලත් ඒ හා සමානම වැටුප් පියවරක් තියෙනවා. එතකොට මේ දෙක සමානයි. අපි එතෙන්දි කරන්න ඕන මේ දෙකම සමාන නම් අපි මෙයාගේ අලුත් වැටුප තියන්න ඕන. ඊට ඉහළ වැටුප් පියවරය කියන්නේ මෙන්න මේ 29000 කියන වැටුප් පියවරය තමයි අපි තියන්න ඕන. උහුට ඒ වැටුප් පියවරට ආසන්න ඉහළ වැටුප් පියවරය තමයි තියන්නේ. එතකොට මෙතන අවසාන වට ලබා සිටින 28750. මෙතෙන්ට ආවම ඒ ප්‍රමාණයම වැටුප් පියවරක් තියෙන 28750. එතන එහෙනම් මේ දෙක අනුරූපී දෙක සමානයි. එතෙන්දී අපි දෙන්නේ එහෙනම් ඒ වැටුප් පියවරට ආසන්න ඉහළ වැටුප් පියවර. එතකොට 29000ක් තමයි අපි ලබා දෙන්නේ යාගේ අලුත් උසස් වීමේදී ගෙවන වැටුපෙන්. ඉන්පස්සේ මේ වගේ සිදුවීමුත් වෙන්න පුළුවන්. එතකොට අපි ලැබමින් සිටි වැටුප 28600යි PL1 වල PL1 කියන කැටගරි එකේ grade 3 වල. නමුත් අපි grade 2 වලට උසස් වීමට යද්දී එතකොට 28600යි අපිට මෙතන 28600 නෑ. නමුත් 28700 තියෙනවා. එතකොට අපි බලන්න ඕන මෙන්න මේ මෙයාලා අතරේ වැටුප් වර්ධක අගය වෙන්නේ 200යි. එතකොට බලමු අපි ලද වැටුප අපි උසස් වීමේදී යන අපි උසස් වෙලා යන ශ්‍රේණිය ආරම්භක වැටුපට වඩා අඩු නම් කොහොමද වැටුප පිහිටවන්නේ කියලා. මෙතෙන්දී අපි බලන්න ඕන මෙන්න මේ දෙක අතර වෙනස බලන්න ඕන. ඒ කියන්නේ කලින් ලැබූ වැටුප සහ අලුතෙන් ලද ශ්‍රේණියේ ආරම්භක වැටුප. එතකොට මේ ආරම්භක වැටුපේ සහ කලින් ලද වැටුප අතර වෙනස. එතකොට මේක ගත්තම 100යි. එතකොට අපි මෙතෙන්දී බලන්න ඕන අලුත් වැටුප් පියවරවල අලුත් වැටුපේ වැටුප් වර්ධක අගය කීයද කියලා. එතකොට 200 ගානේ තමයි වැටුප් වර්ධක හිමි වෙන්නේ. එහෙනම් මෙන්න මේ 200 කියන ප්‍රමාණයට වඩා මෙන්න මේ අගය අඩු නම් එහෙනම් අපි කරන්න ඕන යාව ආරම්භක වැටුප් පියවරට තියලා තවත් අතිරේක වැටුප් වර්ධකයක් දෙන්න ඕනේ. කියන්නේ 28900ක වැටුපේ තමයි පිහිටවන්න ඕන. හැබැයි මෙන්න මේ අගය යම්කිසි හේකින් මේ 200 හෝ 200ට වැඩි නම් මෙතන. එතකොට අපි බලමු මෙතන 28400 කියලා හිතන්න. මෙතන 28400 වුණා නම් මෙතන අගය වෙන්නේ 300. එතකොට මේ වැටුප් වර්ධක එකකට හෝ ඊට වැඩි ගානකට වඩා අඩු නම් මෙතන අන්න එතෙන්දී අපි පිහිටවන්නේ ආරම්භක වැටුපෙමයි. ඒක හොඳට මතක තියාගන්න. මේ ගාන මෙන්න මේ එකකට මේ එක වැටුප් වර්ධක අගයට වඩා අඩු නම් යාට මේකේ පිහිටවලා අතිරේක වැටුප් වර්ධකයකුත් ලබා දෙනවා 28900යි. හැබැයි මෙන්න මේ ප්‍රමාණයට වඩා වැඩි නම් මේ දෙන්න අතර වෙනස මේ වැටුප් වර්ධක අගයකට වැඩි නම් එකකට හෝ ඊට වැඩි ගානකට වැඩි නම් අනිවාර්යෙන් පිටවන්නේ ආරම්භක වැටුප් පියවරේ. ඒක මතක තියාගන්න. ඒක හුඟක් අවධානයෙන් මතක තියාගන්න. උසස් වීමකදී ඒ කියන්නේ ශ්‍රේණි උසස් වීමකදී වගේ පරිවර්තනය කරගෙන යද්දී ශ්‍රේණි උසස් වීමකදී පරිවර්තනයක් කරගෙන යද්දී ඒක විශේෂයෙන් මතක තබා ගන්න කියලා මතක් කරනවා.
ඉතින් මෙන්න මේ විදිහට උසස් වීම ලබද්දී තවත් දෙයක් තමයි සමහරුන්ගේ වැටුප් වර්ධක දිනය සහ සමහරුන්ගේ වැටුප් වර්ධක දිනේදීම උසස් වීම ලබනවා නම් කොහොමද එක කරන්නේ? කොට හිතන්න 25යි 10යි එක දිනම තමයි වැටුප් වර්ධක දිනේ උසස් වීමකුත් ලබනවා. ඒ කියන්නේ PL 1 grade 3 වල ඉඳලා grade 3 වලට යනවා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මෙයා 25යි 10යි එක යම්කිසි වැටුප් තලයක මෙතන ඉන්නවා. එතකොට මෙයාට එදාම ලබා දෙන්න ඕන එයාගේ වැටුප් වර්ධකෙත් ලබා දීලා ඒකට අනුව තමයි උසස් වීම ලබා දෙන්න ඕන. ආයෙක මතක තියාගන්න. එතකොට වැටුප් වර්ධක දිනයේම උසස් වීමක් ලබනවා නම් අනිවාර්යයෙන්ම වැටුප් වර්ධකේ කලින් ලබා දෙන්න ඕන 10කට තියෙන වැටුප් වර්ධක ලබා දීලා අන්න එන වැටුපට ගැළපෙන වැටුපේ පිහිටවන්න ඕන grade 2 වලට ගිහිල්ලා grade 2 වලට ගිහිල්ලා එයා දාලා වැටුපේ පිහිටවන්න ඕන. ඒක මතක තියාගන්න. වැටුප් වර්ධක දවසම උසස් වීමක් ලැබෙනවා නම් අන්න ඒ විදිහට තමයි අපිට ඒ වැඩේ කරන්න වෙන්නේ. ඉතින් හොඳයි මම හිතන්නේ ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් වැටුප් පිළිබඳව තව ගොඩක් කතා කරන්න තියෙනවා. අපිට වැඩ බැලීමේ දීමනාව, ඒ වගේම සීතල දීමනාව මේ වගේ වැටුපත් එක්ක ගණනය කරන තවත් දීමනා කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැටුප් වර්ධක පිළිබඳවත් විශේෂයෙන්ම කතා කරන්න ඕන. වැටුප් වර්ධක නතර කිරීම සිදුවන ආකාරය, වැටුප් වර්ධකයක් කියන්නේ මොකක්ද? මේ සම්බන්ධව කලින් වීඩියෝ කරලා තිබුණා. ඒක ටිකක් සවිස්තරාත්මක මදි කියලා හිතනවා. මොකද ඒවයි ඒ හුඟක් වෙලාට රූපරාමු එක කරපු වීඩියෝ සමහරු කැමති එහෙම බලන්න, සමහරු රූපරාමු බලන්න කැමති නැහැ. ඒගොල්ලන්ට ටිකක් අහගෙන ඉන්නත් ඕන, මේ කියලා දෙන්නත් ඕන. එහෙම නැත්නම් බලන්නේ නැහැ. ඒ වගේ කමෙන්ට්ස් තිබුණා. ඒ නිසා තමයි මේ විදියටත් වීඩියෝ එකක් වට අරගෙන ආවේ වැටුප් සම්බන්ධව. එතකොට මේ වැටුපේ තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අපි අදට කතා කරේ මෙන්න මේ අලුත් පත්වීමකදී කොහොමද වැටුප පිහිටුවන්නේ, ඊට පස්සේ උසස් වීමකට යනකොට කොහොමද මේ වැටුප් පරිවර්තනය කරන්න කියලා. එතකොට අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු වැටුප් වර්ධක පිළිබඳව කතා කරමු. ඒ වගේම වැඩ බැලීමේ දීමනාව පිළිබඳව මේ දේවල් පිළිබඳව කතා කරමු, කොහොමද මේ දේවල් කරන්න කියලා. හොඳයි, ඉතින් අදට වීඩියෝ එක නිමා කරන්න හැදුවේ අපි ඉදිරියේදී අපි කිව්ව විදිහට ඒ අදාළ මාතෘකා පිළිබඳව කතා කරමු. ඉතින් තව පුංචි දෙයක් කියලා යන්නම් වීඩියෝ එක අවසානයේ තමයි අපිට හුඟක් තැන්වලදී අවශ්‍ය වෙන දෙයක් තමයි අවසාන වරට ලද වැටුප. එතකොට අවසාන වරට ලද වැටුප කියන්නේ යම්කිසි එක්ක උසස් වීමක් එහෙම නැත්නම් වැටුප් සංශෝධනයක් ඉදිරිපත් කරලා යම්කිසි දෙයක් නිර්දේශ වෙලා තියෙනවා නම් දිනයක අන්නේ දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අන්නේ දිනයට ප්‍රථම ලබාගත් වැටුප තමයි අවසාන වරට ලද වැටුප කියන්නේ. එතකොට අපි බලමු දැන් මේ අලුතෙන් ආපු වැටුප් සංශෝධනයත් එක්ක බලනකොට 2025 වැටුප් සංශෝධනය කිව්වා මේක බලපැවැත්වෙන්නේ 2025 1 ඉඳලා. නමුත් ගෙවීම් කරන්නේ 2025 4 සිට. නමුත් බලපැවැත්වෙන්නේ 2025 1. එතකොට මේකට සමගාමීව මේකේ යම්කිසි ගෙවීමක් සම්බන්ධව බලද්දී අවසාන වලට ලද වැටුප කියලා අපි අර්ථ නිරූපණය වෙන්නේ 2024 12:30ක වෙද්දී ලබාගෙන සිටි වැටුප. එතකොට ඒක තමයි ලද වැටුප. අවසාන වරට ලද වැටුප. එතකොට 2025 1 ඉඳලා තමයි ක්‍රියාත්මක වෙන්නේ අදාළ සංශෝධනයේ අදාළ දේවල්. ඉතින් ඔය වගේ මේ අදාළ නිර්දේශය දෙන්නේ මොන දවසේ ඉඳලාද? අන්නේ දවසට කලින් ගත්ත වැටුප ගැන තමයි අවසාන වරට ලද වැටුප කියලා කියන්නේ. ඉතින් හොඳයි, තවත් ගොඩක් දේවල් වැටුප පිළිබඳව කතා කරන්න ඕන. මේ පිළිබඳව ඉදිරියේදී වීඩියෝ එකකින් හෝ වීඩියෝ දෙකකින් අපි මේ ගැන කතා කරමු. වැටුප් වර්ධක සහ අනෙකුත් දීමනා සම්බන්ධව.
එතෙක් ගිහිල්ලා එන්නම්. අදට මම හිතන්නේ නොතේරුණු දෙයක් තියෙනවා මම කමෙන්ට්ස් කරන්න. ඒ වගේම තමයි ඔයාලට මතක් කරනවා මීට කලින් මම කරලා ඇති GPS එක. ඒ කියන්නේ ගවර්න්මන්ට් පේරෝල් සිස්ටම් එකේ කොහොමද වැටුප් සැකසීම් කරන්න කියන වීඩියෝස් ටික මම වීඩියෝස් දෙක තුනක් මම වීඩියෝ කිහිපයක් අප්ලෝඩ් කරා. ඉතින් ඒවා බලන්න ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට මගෙන් අහන්න. මම කමෙන්ට්ස් කරන්න. උගක් අය මට සමහරවිට මේ කෝල් කරලත් ඇහුවා විවිධ ප්‍රශ්න ආවට පස්සේ මම ඒවට උත්තර දුන්නා. සමහර ඒවාට උත්තර මට දෙන්න බැරි නම් මම උත්තරේ ලබා ගන්න පුළුවන් ස්ථානයකට පවා ඒගොල්ලෝ යොමු කරා. සමහර වෙලාවට සමහරු මේ GPS එක වගේම ඊට අදාළ තාක්ෂණික ගැටලු පවා ඇහුවා. ඒ කියන්නේ කම්පියුටරයට සම්බන්ධව ගැටලු තියෙන සමහර මම කම්පියුටර් ටෙක්නොලොජි පැත්තේ නෙවෙයි ඉන්නේ. නමුත් සමහරු මම ඒකෙටත් යොමු කරා. ඒ පිළිබඳව IT එක පැත්තට කියලා ඒක කොහොමද කරගන්න කියලා. මොකද GPS කියන්නේ DOS ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට මේකට 32 bit කම්පියුටර් එකක් තියෙන්න ඕන. ඒ වගේම print out ගන්න dot matrix printer එකක් තියෙන්න ඕන. ඉතින් මේ දේවල්